ආයුබෝවන් අද අපි අවධානය යොමු කරමු අපේ රටේ ලෝක උරුමයක් වන සීගිරියේ හරිම සුවිශේෂී තැනක් ගැන. ඒ කියන්නේ කැටපත් පවුර ගැන. ටිකක් ගැඹුරින් බලන්නයි හිතුවේ. ඔව් මේකට අපි පදනම් කරගන්නේ ඉතින් සිංහල විශ්වකෝෂයේ තොරතුරු තියෙනවා. ඒ වගේම සීගිරිය ගැන ලියුණු ලිපි කිහිපයක්ත් තියෙනවා. අර ජල තාක්ෂණය ගැන එහෙම තියෙන වාර්තාත් එක්ක. අපේ අරමුණේ ඉතින් මේ කැටපත් පවුර කියන්නේ මොකක්ද? අර පුදුම ඔප්පය අනික අර සියවස් ගාණක් තිස්සේ ලියවෙනු කුරුටුගී. ඒවායේ තියෙන ඓතිහාසික වටිනාකම වගේ දේවල් හරියට තේරුම් ගන්න එකනේ. හරියටම හරි. දැන් මේ කැටපත් පවුර කිව්වම ඒක තියෙන්නේ අර සීගිරි පර්වතයට නගින පඩිපෙළ තියෙන්නේ ඒකේ වම් පැත්තේ. ප්‍රපාතයට මුහුණලා ආරක්ෂාවට වගේ ගඩොලින් හදපු ප්‍රාකාරයක්. අන්න ඒකේ කොටසක් තමයි මේ. හරි. විශ්වකෝෂයේ හැම කියන විදියට නම් මේක අඩි 9.5ක් විතර උස ඇති ගඩොලින් බැඳලා විශේෂම දේ තමයි ඒක උඩින් දාලා තියෙන හුණු බදාමය. ඒක අතිශයින් සිනිඳුයි. ඒ කියන්නේ හොඳට ඔප දාලා. අන්න ඒක තමයි. ඒ ඔපය කැටපත් කියන නම එන්නෙත් ඒක නිසානේ. ඒ කියන්නේ කැඩපතක් වගේ පේන්නේ නිසා. ඔව් කැඩපතක් වගේ පැහැදිලි සේයාවක් පෙන්නලු එකෙන්. හිතන්නකෝ අවුරුදු 1500කට පස්සේ ඒ ඔපය තාමත් යම් තාක් දුරට හරි තියෙන එක. ඒක ඇත්තටම පුදුමයක් නේද? ඇත්තම. ඒ කාලේ ශිල්පීන්ගේ තාක්ෂණය ගැන හිතා ගන්න පුළුවන්. ලංකායන්ස් වගේ තැන්වලත් ඔය දිලිසෙන ගතිය ගැන කියනවා. ඉතින් ඒ තාක්ෂණය අදටත් ටිකක් අභිරහසක්. කාලයත් එක්ක ඉතින් ඔය මුල් පාරේ සමහරතෙන් කඩා වැටුණත් පුරාවිද්‍යාවකෙන් මේ විශේෂ කොටස නම් ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. හොඳට ආරක්ෂා කරලා තියෙනවා. ඒක හොඳයි. හැබැයි වැදගත්ම දේ මේක නිකම්ම බිත්තියක් නෙමෙයි. මේ පෞර තියෙන වේදිකාව අර පාර ඒ ඔක්කොම හරිම දියුණු වාස්තු විද්‍යාත්මක සැලසුමක කොටස්. ඒ කියන්නේ සමස්ත නිර්මාණයේම අංගයක්. ඔව් අනිවාර්ය අංගයක්. එතකොට මේ පෞරේ අනිත් විශේෂ දේ තමයි අර සීගිරි කුරුටුගේ නේද? ඒවා නිකම් ලියවිලි නෙමෙයිනේ. ඒ කාලේ මිනිසුන්ගේ හදගැස්ම වගේ නේද? හරියටම. හැබැයි ලන්කෙන්සෙඩ් වගේ තැන්වල 7 වෙනි සියවසේ ඉඳලා ආපු අය ගැනත් කියනවා. කොහොම වුණත් වැදගත්ම දේ තමයි මේක ලිව්වේ රජවරු උසස් අය විතරක් නෙවෙයි. සාමාන්‍ය මිනිස්සු පවා ඇවිත් සීගිරිය බලලා අර බිතුසිතුවම් දැකලා ඒ ලස්සන ගැන අර ලලනාවෝ ගැන Tamanට හිතුණු දේවල් හැංගීම් කවි වගේ ලියලා තියෙනවා. ගී 700ක් විතර හොයාගෙන දෙනවා කියලාත් කියවෙනවා නේද? මහාචාර්ය පරණවිතාන මහත්මයා 585ක් කියුවා කියන එකත් එක්ක බලද්දී ඒක ලොකු ගාණක්. ඔව් ඒක තමයි මේකේ තියෙන ඓතිහාසික වටිනාකම භාෂාමය වටිනාකම වැඩි කරන්නේ. මේ කුරුටුගී කියන්නේ අම්මෝ සියවස් ගාණක් තිස්සේ සිංහල භාෂාව අකුරු වෙනස් වෙච්ච හැටි ඒ පරිණාමය ගැන ඉගෙන ගන්න තියෙන හොඳම ජීවමාන සාක්ෂියක්. ඒකේ භාෂාවේ ඉතිහාසය එක තැනක ලියවිලා වගේ. අනේ වගේ ඊට අමතරව අතීත ලංකාවේ මිනිසුන්ගේ සාක්ෂරතාවය, එයාලගේ කලා රසය, සભ્યත්වය මේ වගේ ගොඩක් දේවල් මේ ගී ඇතුලේ තියෙනවා. විශ්වකෝෂය නම් මේක හඳුන්වන්නේ ඓතිහාසික සමාජ සාහිත්‍ය පැත්තේ අමිල ජාතික උරුමයක් විදිහට. ඒ වගේම මේ පෞර තියන්නේ අර ලෝක ප්‍රසිද්ධ සීගිරි ලලනාවන්ගේ සිතුවම් තියෙන තැනට පහළින් වීමත් විශේෂයි නේද? සමහර විට අර සිතුවම් දැකලා හිතට එන දේ එහෙමම ලියන්න ලේසිම තැන වෙන්නේ නැති මේක. මෙසේකවම ඒ සිතුවම් බලපු එකෙන් ලැබපු ආස්වාදය ආభాෂය තමයි මේ ගීවලට ප්‍රධාන හේතුව වෙන්නේ නැත්තේ. ඒ වගේම අපි මේ කැටපත් පෞර විතරක් බලලා මදි. මේක දකින්න ඕන මුළු සීගිරියම කියන අර විශ්මිත නිර්මාණ සංකීර්ණයම එක කොටසක් විදිහට. අර ජල උද්‍යාන මාලිගා නටබුන් ඔක්කොම එක්ක. ඔව් අර ජල උද්‍යානවල තියෙන තාක්ෂණය, මාලිගා, සිංහපාදය මේ ඔක්කොම එකට සම්බන්ධයි. BBC වගේ ජාත්‍යන්තර මාධ්‍ය පවා සීගිරිය ගැන කතා කරන්නේ නිකන් නෙවෙයිනේ. කැටපත් පෞර කියන්නේ ඒ මහ ප්‍රහේලිකාවේ වැදගත් කෑල්ලක් විතරයි. එහෙමනම් අපි අද කතා කරපු දේවල් පොඩ්ඩක් එකතු කරලා බැලුවොත් කැටපත් පෞර කියන්නේ නිකම්ම ආරක්ෂක බිත්තියක්වත් ඔපදාපු තැනක්වත් විතරක් නෙවෙයි. ඒක සියවස් ගානකට කලින් හිටපු මිනිස්සුන්ගේ හිතුවිලි, භාෂාව, රසඥතාවය ඒ ඔක්කොම සටහන් වෙච්ච හරිම දියුණු තාක්ෂණයකින් හදපු ජීවමාන ඉතිහාස පොතක් වගේ දෙයක්. ඔව්. අවසාන වශයෙන් තව පොඩි දෙයක් තියෙනවා හිතන්න. මේ කැටපත් පෞරට දාපු බදාමේ රහස මොකක් වෙන්නේ නැතිද? කොහොමද මේ ඔපය ඔච්චර කාලයක් තිබුණේ? අනිත් එක අර කුරුටුගේ වලින් ඒ කාලේ ගෑනු පිරිමි ભેදයක් නැතුව සීගිරිය බලන්න විතේ මිනිස්සු අත්විඳපු හැඟීම් ගැන, එයාලගේ ජීවන දැක්ම ගැන අපිට තව මොනවද ගැඹුරින් ඉගෙන ගන්න පුරුවන්? ඒ ගැනත් හිතන්න වටිනවා.